චූලංශ මහත්මයාණනි ශ්‍රී ලාංකික විද්වතුන්ගෙන් සිදුවත් උපත ගැන අභියෝගයක් මේ මෑතකදී ලක්මව පුවත්පතේ මම දැක්කා විස්තරාත්මක ලිපියක්. ඒ ලිපිය පළ කරලා තින්නේ ඔබතුමා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ මම අහනවා මොකද්ද මේක? මොකද්ද මේ ඔබතුමා මේ සිදුවත් උපත ගැන අභියෝගයක් නැමැති මාතෘකාවටදී ඔබ ඉලිදක්වි. මොකද්ද ඔබ කියන්න අදහස් කරන්නේ? මා අදහස් කළේ දැන් අලුතෙන්ම කනින්හම් කියලා මහත්මයෙක් ගෙන්නෝගෙන යුරෝපා ජාතිකයෙන් ඉන්දියාවේ පුදුමාකාරයේ කැණීමක් කරලා සල්මුල් කෑල්ලක් හොයාගත්තා. ඒ සල්මුල් කෑල්ල හොයා ගැනීමෙන් පස්සේ අපේ බෞද්ධයෝ සාදුකාර දෙදී වදින්න මේක පිළිගන්න නැඹුරුවක් ආවා. ඒ මම කෙලින්ම කියනවා මේක ඩයස්පෝරාවේ උපක්‍රමයක් කියලා. මේක මොකද කනින්හම් කෙනෙක් කියලා මේ තකහණියේ. මොකද ඉන්දියාවත් නිස්සද්දයි නේපාලෙත් නිස්සද්දයි. නමුත් කනින්හම් ඇවිල්ලා මුලක් අල්ලලා පෙන්නනවා. මෙන්න බුදුහාමුදුරුවෝ උපත ලබාපු සල්ගහේ මුල් කැලම මෙතන තියෙනවා කියලා ඒක අර කාබන් පරීක්ෂණයටත් යොමු කළා කියලා ඒ අනුව බුදුහාමුදුරුවෝ කිත්තුපුරු 624 උපන්න කියලා. ඉතින් අපි කියනවා මේක පට්ටපල් බොරුවක් බුදුහාමුදුරුවෝ 624 උපන්නේ නැහැ කියන එක තමයි අපි ඉන්නේ කොහේ උපන්නත් උපදින්නේ ඊට අවුරුදු 100කට පස්සේ. The Mayadevi temple is one of the most sacred temples within the Buddhist world. Once you actually go through the doorways, you get this walkway around the edge of the temple, because right in front of you, in the middle of the temple, actually is an archaeological site. Very seldom does archaeology get the opportunity of interfacing with the very beginnings of one of the world's great religions. There are two major significant findings from these excavations. The first is the world's earliest Buddhist structure. And it's not built in brick, it's not built in stone, it's actually built in timber. So it's really exciting because it gives us, for the first time, an understanding of what did an early Buddhist structure look like. The second really significant point is there is a debate as to when the Buddha actually lived, when he was born and when he died. Some have him born in the 6th century, 7th century, some have him born as early as 300 BC. From that very early timber structure, we have burnt charcoal from within the post holes. And the date for that earlier structure is the 6th century BC. And those have actually, for the first time, given us a calendrical date with which we can now begin to understand the lifetime of the Buddha himself. දැන් ඔබතුමා ඔහොම කියනකොට අපේ ශ්‍රී ලාංකික ජාතිය හැමතිස්සෙම සාදුකාර දීලා දොහොත් මුදුන් දෙන්නේ ඔක්කොම මේ ಭಾರತයට. ಭಾರතයේ තමයි සිදුවත් උපත ඇතුළු සියලුම සිදුවීම් කියන්නේ බුදු වීම, එතකොට ධම්සක් පැවතුම් සූත්‍ර දේශනය, එතකොට පිරිනිවන් පෑම. මේ සෑම දෙයක්ම මහා ಭಾರතයේ සිදුුණයි කියන එක තමයි අපේ පොත්පත් වලින් උගන්වලා තියෙන්නේ. දැන් ඔබතුමා මේ කියන කරුණුත් එක්ක මේවා පටහැනි නේද? මේවත් එක්ක යම්කිසි ගැටීමක් ඇති වෙලා නැද්ද? ගැටීමක් ඇති වෙනවා මහත්මයා. මේ පාලි මහාවංශය කියලා ඒ පොත ලිව්වේ හෙලාටුවා වලින් අරගෙන කවි කරලා ලිව්වේ. මොකද බුදුහාමුදුරුවෝ කිසිම විට කවිකාරයෙක්වත් ගීතකාරයෙක්වත් විරුදුකාරයෙක් නෙවෙයිනේ. දැන් මේ ඔක්කොම ධර්මයේ තියෙන එව්වා ඉන්නේ. ඒකට මේ භාෂාව තියෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පන්න සංස්කෘතියෙන්. ලංකාවේ පන්න හෙළ භාෂාවේ. ඉතින් හෙළ භාෂාවේ පොත්පත් තමයි පාලි භාෂාවට හැරෙව්වේ. ඒකට හැරෙව්වන් හරවනකට වර්ෂ 100ක් ඈතට බුද්ධ වර්ෂ ගෙනිච්චා. ඉතින් ඉන්දියානු ඉතිහාසය කියනවා මහා ජෛන මහාවීරතුමා බුදුරජාණන් වහන්සේ සමකාලීන සාත්‍රුවරු කියලා.
ඒකම පසුව කියනවා පාලි පොතෙනුත් මේ සාතුරුන් වහන්සේ දෙදෙනාම එකම කාලේ ජීවත් වෙච්ච දෙන්න කියලා. නමුත් මෙතන වෙනසක් තියෙනවා. ඉන්දියානු ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ කියනවා මේ දෙදෙනාම කිසිම දිනකට එකට හමු වුණයි කියලා කිසිම සාධකයක් ඉන්දියානු භූමියෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මේක අභියෝගයට ලක් කරන්න ඕනේ. මේක අභියෝගයට ලක් කරන්නේ අපි ඒකාන්ත වශයෙන්ම කියනවා මේක ද්‍රවිඩ හාමුදුරුවෝ විසින් ඉන්දියාවේ ඉඳලා ආපු කිතුවත 434න් පස්සේ හෙලාටුවා ඔක්කොම අධ්‍යයනය කරලා එතනටත් අපි එන්න ඕනේ මෙහෙම එකක්. හෙලාටුවා පාලි කිරීමක් නෙමෙයි තිබුණේ එතන ඓතිහාසික වශයෙන් සංස්කෘතියට ඇරෙව්වා. ඒක බලන්න ඕන ඉතිහාසයේ මුළු මේක තියෙනවා ඉන්දියානු ඉතිහාසයේ. ඉතින් කර්මයකට වගේ මේ ලංකාවේ ඉන්න කිසිම ගිහි පැවිදි විද්වතෙක් මෙතෙක් ඉන්දියානු ඉතිහාසයේ ගවේෂණාත්මකව මේ පරිහරණය කරලා නැහැ. සොයලා නැහැ. ඒ සොයලා නැතු වීමෙන් වෙන්නේ අර දෙමළ හාමුදුරුවෝ කියපු මේ බුද්ධ ഘോഷයි මහානාමයි කියන්නේ සිංහලයන්ගේ හතුරෝ. එයා ഘോഷ. අපි එයාට බුද්ධ කියන නාමයකුත් දාලා අපේ බුදුන්ගේ ඒ පුද්ගලයාත් අපි අදහනවා. මහත්මයා ඉන්දියානු ඉතිහාසය ගත්තාම ඉන්දියානු ඉතිහාසය පටන් ගන්නෙ අද බලන්න ඔය බසායි මහත්තයා ලියපු ඉතිහාසය පවා ඉතිහාසය පටන් ගන්නෙ ජෛන මහවීරතුමාගේ මරණයෙන් පස්සේ නැත්නම් පිරිනිවනයෙන් පස්සේ 64 වෙනි අවුරුද්දේ ඉඳලා. මොකද බුද්ධ වර්ෂයක් ඉන්දියාවේ තිබුණේම නැහැ. එතකොට එතන ඉඳලා ඈතටත් යනවා, එතන ඉඳලා මේ දක්වත් ගමන් කරනවා. එතකොට බුද්ධ ඉන්දියාවේ ජෛන ආගම රාජ්‍ය ආගම වශයෙන් ප්‍රකාශ වෙනවා නන්ද පద్මනන්ද කියන කුලහීන පුද්ගලයා සෙනවියා ඉන්දියාවේ උදායන කියන රජු ඝාතනය කළා රජකම ගන්නවා. ඒ රජකම ගත්තාම ඒ එකම ජෛනාගම මුළු ඉන්දියාව පුරාම ව්‍යාප්ත කරනවා. මොකද ජනතාව පద్මනන්ද රජුරෝ එක්ක එකතු වෙනවා. මොකද වෛදික ශිෂ්ටාචාරයෙන් මිදුණා කියන්නේ අර කුලහීනයන්ගේ රාජ්‍යයක් බිහි වුණා කියන එක. එතකොට පద్මනන්ද රජුරෝයි ඊළඟට ධනනන්ද රජුරෝගේ කාලේ තමයි ධනනන්ද රජුරෝ මරලා තමයි ඊළඟට අවුරුදු 22කට පස්සේ සුද්‍ර කුල කාන්තාවකගේ කුතුංගුම චන්ද්‍රගුප්ත මෞර්ය කියන පුද්ගලයා රජකම පාරගන්නේ. ඔහු ජෛන. එතකොට අර අවුරුදු 22ක් ජෛන චන්ද්‍රගුප්ත රජතුමාගේ අවුරුදු 24ක රාජ්‍ය පාලන කාලය ජෛන. එතකොට අන්තිමේදී අවුරුදු 24කට පස්සේ චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජය ජෛන ශාසනය පැවිදි වෙනවා චන්ද්‍රගුප්ත මුනි කියන නාමයෙන්. පැවිදි වෙන්නේ බින්දුසාර කුමාරයාට රජකම බාර දීලා. බින්දුසාර කුමාරයා තමයි ඒ ග්‍රීක කුමාරියගේ කුසින් වදාපු කුමාරයා. ග්‍රීක කුමාරයාගේ පියා උනේ සෙලියුකස් නිකේටර් කියන ගන්ධාරයේ වාසය කරපු ග්‍රීක අග්‍රාණ්ඩුකාරයා. ඒ අග්‍රාණ්ඩුකාරයාගේ දුව තමයි චන්ද්‍රගුප්ත අධිරාජයා ආවාහ කරගත්තේ. එතකොට අවුරුදු 24 රාජ්‍ය කරලා මේ එදා ජෛන ප්‍රධාන සංඝයා වහන්සේගේ නම භද්‍රබාහු මුනි. ඒ මුනි කියන්නේ ජෛන සංඝයා වහන්සේලාට. මුනිවරු කියන්නේ. නාතවරු කියන්නේ ජෛන සාත්‍රුන් 24 දෙනාට. 24 දෙනෙක් ඉන්නවා. ඒ 24 එතකොට භද්‍රබාහු මුනිගේ අනුශාසනා පරිදි චන්ද්‍රගුප්ත අධිරාජයා උජ්ජේනී නගරයේදී දෙවන ජෛන ධර්ම සංගායනාව පැවැත්වුවා කියලා ඉන්දියානු ඉතිහාසයේ පැහැදිලිව සටහන් කරනවා. සටහන් වෙලා තියෙනවා. මේක ඉන්දියානු ඉතිහාසයේ හරියට බලුවා නම් මේව අහුවෙනවා. ඒක බලන්නේ නැහැනේ. බලන්නේ නැති හින්දා කිසි කෙනෙකුට අහුවෙන්නේ නැහැ. අනිතක අපේ අර වහල්වාදී චින්තනයේ හින්දා ඉන්දියාවට ගැතිභාවයෙන් තමයි මේ අපි ඔක්කොම මේ ඉතිහාසයේ මෙතෙක් පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින්
චන්ද්‍රගුප්ත මුනිමතෙන් එතුමා දකුණු ඉන්දියාවේ සවන බෝගොල්ලාරාම ජෛන විහාරයට වැඩම කරලා අවුරුදු 24ක් ජීවත් වුණයි කියලා ඉන්දියානු ඉතිහාසයේ තියෙනවා. එතකොට චන්ද්‍රගුප්ත මුනිගේ ජෛන මුනිගේ නැත්නම් ජෛන සංඝයා වහන්සේගේ පාදයක් තියෙනවා කියලා ඒ පාදේ නමස්කාර කරනවා අදත් ගිහිල්ලා ජෛනයෝ මේ සවන බෝගොල්ලා විහාරයට. ඉන්දියාවේ ජෛනයෝ වර්තමානයේ 30 ලක්ෂයකට වැඩිය ඉන්නකොට බෞද්ධ සංඛ්‍යාව 0.05යි. එහෙමනම් මොකද්ද මේ ඉන්දියාවේ බුදුන් උපන්නයි කිය අපි ඉන්දියාවට නමස්කාර කරන්නේ? කොහේද ඉන්දියාවේ උපන්නයි කියලා ඔප්පු වෙන්නේ? කිසිම මේ පුරාවිද්‍යා සාධකයකත් මෙතෙක් ලැබිලා නැහැ විද්‍යාත්මකව බුදුහාමුදුරු ඉන්දියාවේ උපන්න බවට. ඒ වගේම ඉන්දියානු ඉතිහාසඥයෝ සිංහලුන්ට කියනවා බුද්ධ වර්ෂයේ මහත් වරදක් ඇත උතුම් වූ සාත්‍රරයාට කිසිදු අවමානයක් කිසිදු අපහාසයක් නොවන පිළිවෙලට බුද්ධ වර්ෂය වහා නිරෝල් කරගත යුතුයි. ඇයි අපිට කියන්නේ? ඇයි සිංහලයට කියන්නේ? බුදුහාමුදුරු ඉන්දියානුවෙන් නම් ඉන්දියාවේ පැය බුද්ධ වර්ෂය නිවැරදි කරන්න. ඒගොල්ලෝ කියනවා අවුරුදු 100ක වරදක් තියෙනවා. බුදුහාමුදුරුව ඉපදිලා කියන කෙනට බුදුහාමුදුරුව ඉපදිලා නැහැ. ඊට අවුරුදු 20කට පස්සේ තමයි පිරිනුවම් පාවයි කියන චිත්තපූර්ව 544න් අවුරුදු 20කට පස්සේ බුදුහාමුදුරුව සිද්ධාර්ථ කුමාරෝපත්‍ය කොහෙද දුන්නත් සිද්ධ වෙන්නේ. ඉතින් මේක අපි පිළිගත්තේ නැහැ. ගයිගර් පඬිවරයා ඇවිල්ලාම කිව්වා මේක නිවැරදි කරන්න කියලා කළේ නැහැ. ඉන්දියානු ඉතිහාසයේ ඉන්දියානු අපිට පාර නොගා පාලි වංශ කතාවට මේ බොරු කතා පුවතට පාර නොගා අපි විශ්වාස ගන්න ඉඳා අවුරුදු 61ක් පල්ලෙහාට ගෙනල්ලා ඒගොල්ලෝ කියනවා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නේ චිත්තපූර්ව 483 කියලා. එතකොට අවුරුදු 61ක් පල්ලෙහාට කියනවා. ඒ 61ක් පල්ලෙහාට ගෙනකට මොකද වෙන්නේ? ද්‍රවිඩ නිජබින් ඉතිහාසයේ තියෙන මූලාශ්‍රය බිඳෙනවා. මොකද්ද දැන් මේ ද්‍රවිඩ නිජබින් මූලාශ්‍රය කියලා කියන්නේ? දැන් ඔබතුමා දැන් ඔය ඉස්සෙල්ලත් මම හිතන්නේ විවිධ අවස්ථාවලදී පැහැදිලි කරලා තිනවා. දැන් අපි ගත්තාම දැන් විජයාගමනෙන් පස්සේ තමයි ලංකාවේ සිංහලුන්ගේ ඉතිහාසය දිවෙන්නේ. දැන් ඊට එහා ඉතිහාසයක් ගැන අපේ පුරාවිද්‍යාඥයෝ, ඒ කියන්නේ පෙර හිටපු පුරාවිද්‍යාඥයෝ, එහෙම නැත්නම් ඉතිහාසඥයෝ කතා කරලා නැහැ. දැන් මොකද්ද මේ විජයාගමනට පෙර ලංකාවේ ශිෂ්ටාචාරයක් පැවති වුණාද කියන සම්බන්ධයෙන් ඔබතුමා දෙන උත්තර? ඔව් මම ඔබතුමා මගේ මේ ප්‍රශ්නේ අහනකොට මම ටිකක් විරෝධයක් පළ කරනවා. විජයාගමනයට පෙර එහෙම දෙයක් වුණාද? කොහොමද විද්‍යාත්මක ඔප්පු කරන්නේ? විජයාගමනයක් වුණේ නැහැ. මේක පට්ටපල් මිත්‍යාවක්, බොරුවක්. විජයාගමනට පෙර කියන එක අපි අතෑරියොත් බුද්ධ සිව් බුදුවරුන්ගේ කාලේ සිටම සිංහලයාගේ සිංහල ඉතිහාසය පවතිනවා. සිංහලයාගේ ඉතිහාසය පවතින්නේ සිංහලයාගේ ගොවි යුගයේ පටන් ගන්න බලංගොඩ මානවයාගෙන් පස්සේ. බලංගොඩ මානවයා බලංගොඩ ඉඳලා බලංගොඩ ආසන්න කූරගල කඳු ගැටයට එනවා. හරි ලක්ෂණ ස්ථානයක්. දැන් ඔන්න කැණීම් කරනවා. එතෙන්ට ඇවිල්ලා තමයි ගොවි යුගය ආරම්භ කරන්නේ. ඒගොල්ලෝගේ සංකේතය මොකද? ඒගොල්ලෝ සිංහ රාජයේ ගැන හොඳ අත්දැකීම් තිබුණා වෙනකට. ඒ නිසා ඒගොල්ලෝගේ ලාංඡනයේ වශයෙන් සිංහයව ගන්නවා. සිංහයා නිර්භීතයි, සිංහයා සංසුන්, නිතරම කම්මැලියෙන් බුදියගෙන ඉන්නවා, කලබල වෙන්නේ නැහැ. ඒක නිසා සිංහ සංකේතය අරගෙන තමන්ගේ සංස්කෘතිය නැත්නම් ගොවි සංස්කෘතිය ගොවි ශිෂ්ටාචාරය ආරම්භ කරන්නේ මේ කිත්තුපුරු 4000 දී. නමුත් ඉන්දියාවට තියෙන ඊට අවුරුදු 500කට පස්සේ ඉතිහාසයක්. ඔව් දැන් අපිට දැන් විජයාගමනට පෙර ගත්තන් පස්සේ දැන් දෙමළ ඩයස්පෝරාව සම්බන්ධයෙන් ඔබතුමා කරුණු කාරණා සම්බන්ධ වෙන්නේ දැන් අපි දැන් මේක පෙන්눔 කරනවා, අපි පිළිගන්නවා අපේ මේ මෝඩ ඉතිහාසඥ මෝඩ පිළිඅර ගන්නවා, මෝඩ පූජක පස්සෙත් පිළිඅර ගන්නවා, කිසිම වග විභාගයක් නැතුව සිංහලයා බෝව කලේ විජය කියලා. විජය සිංහල බෝව කරන්න කොහොමද? විජය කියන එක මිත්‍යාවක්. අනිත් එක විජය සිංහල බෝව කරන්න කවුද ගෑනු ටික එවන්නේ? ගෑනු 701ක් එවන්නේ වර්තමාන තමිල්නාඩුවේ. දෙමළ ගෑනු තමයි අපේ සිංහලෙන් වදාපු ගෑනුන්ව. ඉතින් මේ බොරු තියාගෙන මේවා වහගෙන ඇයි මේ සිංහලයට මේ බොරු දෙන්නේ? එහෙම දෙයක් උනේ නැහැ. සිංහල ඉතිහාසයේ කිත්තුපූර්ව 4000 ඉඳලා මේ දක්වා ගලාගෙන යනවා. ද්‍රවිඩයෝ අපි අර බොරුව පිළි අරගෙන තියෙන හින්දා උන් කියනවා ඒ ද්‍රවිඩ නිජබින් ඉතිහාසයේ පැහැදිලිව සඳහන් කරනවා විජයට පෙර මෙම හෙළ ඉතිහාසයේ අයිති
ද්‍රවිඩයට කියලා. ඕක නෙමෙයි අද මේ යුද්ධයක් අවුරුදු 30ක් ඇති උනේ. ඒක බිඳින්න පුළුවන් වෙලා තියෙනවද අපිට? මේ අපේ හාමුදුරුවෝ බණ කියනවා, ගිහියොත් බණ කියනවා, නොයෙකුත් තාත්කම් গুপ্তයන් කිය. නමුත් කිසිම දෙයකින් මේ ද්‍රවිඩ නිජබිම බින්දේ නැහැ. ඒක ක්‍රමක්‍රමයෙන් එනවා. මං හිතන ජනාධිපති යම් කිසි විදියකින් යුද්ධ පෙරද්දුවා. නමුත් ඉතිහාසෙ පරද්දන්න පුළුවන් අපනේ මේ ලංකාවේ ගිහි පැවිද්දක් අතර ඇති උනේ නැහැ. මේ අපි එක්තරා පිරිසක් තමයි මේ தත්ත්වයට ආද ඇවිල්ලා මේ සිංහල ඉතිහාසයේ පුරාණයට ගෙනියන්න උත්සාහගන්නේ. ඔව් දැන් ඔබතුමා මේ ඉස්සෙල්ලා කිව්වා මේ ඩයස්පෝරාවයි මේ රොබර්ට් කනින්හැම්ගේ මේ කැණීම් අතරේ මොකද්ද තියෙන සහසම්බන්ධය? ඔව් මේකයිනේ. දැන් ද්‍රවිඩ ඩයස්පෝරාවට කෝටි ගණන් මුදල් තියෙනවා. ද්‍රවිඩ ඩයස්පෝරාවට කෝටි ගණන් මුදල් තියෙනකට දැන් අපි එක්තරා පිරිසක් යම්කිසි ඉන්නවා ලස්සකනවත් දැන්ට ලංකාවේ ඉන්නවා. මේ හෙළදීපේ ඉන්නවා. ලංකාව කියන එක මම පිළිගන්නේ නැහැ. මේ රට හෙළදීව දැනට නවීන පුරාවිද්‍යාඥයෝ වගේම ඉතිහාසඥයෝ පිරිසක් ඉතා විද්‍යාත්මකවම ඉතිහාසය සහ පුරාවිද්‍යාව කියාගෙන යනවා. දැන් කියන එකට ද්‍රවිඩ නිජබිම එහෙම් පිටින්ම ගරා වැටෙනවා. දැන් අපි කිව්වොත් අපිට සිව් බුදුවරුන්ගේ කාලේ ඉතින් ඉතිහාස සිංහල ඉතිහාසයේ තියෙනවා අය. බුදුහාමුදුරුවෝ උපන්නේ මේ හෙළදීපය බුදුහාමුදුරුවෝ හෙළේක බුදුහාමුදුරුවන්ගේ ධර්ම තිබෙන හෙළාටුවා වෙලා කිව්වොත් ඒක ඔප්පු වෙනවා ආවියගෙන එනකට ද්‍රවිඩ නිජබින් ඉතිහාසය වැටෙනවා. හරි සම්පූර්ණම මුලිනුත් උදුරලා වැටෙනවා. ඒක නිසා ඒගොල්ලෝ කෝටි ගණන් මුදල් වියදම් කළා කනින්හැම්ලා වගේ රොබින් කනින්හැම්ලා වගේ යුරෝපා ඉත්තෝගෙනල්ලා මේක ඔප්පු කරන්න යනවා. බුදුහාමුදුරුවෝ උපන්නේ මෙහෙ තමයි. බුදුහාමුදුරුවෝ ඉපදිලා අවුරුදු 80කට පස්සේ තමයි සිංහල ජාතිය ලංකාවේ බිහි වුණේ. එතකන් තිබුණේ ද්‍රවිඩගේ ආණ්ඩුවක් රජයක් කියලා. එතකොට දැන් මේ මේතකදී ලුම්බිනියෙන් හොයාගත්ත මේ සල්ගහ පිළිබඳව මොකද්ද තියෙන ඔබතුමා දක්වන අදහස මොකක්ද? සල්ගහ මොකක්ද එතන ඇත්ත වශයෙන්ම මහාමායා දේවි ඔය මේ බෝසත්තුමා පිළිසිඳගත් ස්ථානයේද ඒ කියන්නේ බිහි වූ ස්ථානයේද එතන මොකක්ද ඒ සල්ගහට තියෙන සම්බන්ධය? දැන් උතන්දී අපි ගලන්න ඕන මහත්මයා ජෛන මහවීර මුතුමාගේ අම්මගෙනම තිසාලා දේවි. බිසවුන් වහන්සේගේ නම යසෝදා නැත්නම් යසෝදරා. ඉන්දියාවේ දහස් ගණන් 100,000 ගණන් පොත් ලියවල තියෙනවා යසෝදරා චරිතාපදානය කියලා. මේක හරිය අප්‍රබන්ධයක් මෙතන තියෙන්නේ හොයන්න බැරි. කියන්නේ ජෛන මහවීරතුමාගේ රූප පෙන්වනවා බුදුහාමුදුරන්ගේ රූප වගේ. බුදුහාමුදුරන්ගේ රූප හදනවා ජෛන මහවීරතුමා වගේ. මේ ඔක්කොම විකෘතියක් තියෙනවා. ඇයි විද්‍යාවට යන්න බැරි? මේ මුල් කැබලි ලෝකෙන් ගෙනල්ලා අපිට පෙන්නුවොත් මේක තමයි බුදුහාමුදුරුවන්ගේ අම්මා මහාමායා දේවිය අල්ලගත්ත ගහේ මුල කියලා අපේ මිනිස්සු දොහොත් මුදුන් තියලා සාදුකාර දෙදී මෙලෝ සිහියක් නැතුව ඉන්දියාවට වන්දනාමන කරන්න ගන්නවා. එතකොට සිංහල ඉතිහාසයට මොකද වෙන්නේ? සිංහල ඉතිහාසයෙන් නැවත යට ගිහිල්ලා නමුත් ඊළඟට ඩයස්පෝරාගේ අභිභාර්තය පරදි ද්‍රවිඩ අධ්‍යාපන බියුරෝ විසින් හදපු අද මුළු ලෝකෙම මේ අවස්ථාවේ සාකච්ඡාවට භාජන වෙන ද්‍රවිඩ නිජබින් ඉතිහාසයේ නැවත ගොඩ ඇවිල්ලා අපිට වළක්ව ගන්න බැරි ආපදාවක් නැවත එනවා. ඉතින් මේක වළක්වීම තමයි මේ කනින්හැම්මල්ලා ලාවුව කරන්න හදන්නේ. ඉතින් අපි මෝඩය වගේ මේවා පිළිගන්නවා නම් බුදුහාමුදුරුවෝ ඉන්දියානුවෙක් කියනවා නම් ඉන්දියාවේ ඉතිහාසඥයවත් රජයවත් ඉන්දියාවේ කිසිම ජනනායකයෙක් මේ කලබල වෙන්නේ නැත්තම් නේපාලිකයෝ සම්පූර්ණම වගේම හින්දු ලෝකේ තියෙන එකම හින්දු රාජ්‍ය නේපාලයේ ඔය කියන කාලේ හිටිය අශෝකගේ කාලේ මිලේජ්ජෝ නේපාලයට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් අශෝක රජතුමා මේ ලුම්බිනියක් ගොඩ නගන්න ඒ ස්ථානගත කරන්න ඒ කියන්නේ ආකෘතිමය වතෙන් යනකට මෙලේජ්ජෝ මර්ධනය කරගෙන මරාගෙන තමයි යන්නේ. ඉතල රාජාඥාවන් නිකුත් කරනවා ඒකල මේ යන හමුදාවට ගහනකට මෙයා අඬබෙර යවනවා අශෝක රජතුමා වනායි ධර්මාශෝක රජ වනායි අධිරාජය වනායි ඒකාන්ත වශයෙන්ම මෛත්‍රී සහගත ඇත්තෝ වෙති. නමුත් යටත් වී පසුතැවිලි නුනොත් ඒකාන්තයෙන්ම මිය යාමට සිදුවනු ඇත. මරාගෙන ගිහිල්ලා ඒගොල්ලොන්ගේ යක්ෂ කෝවිලක උඩ ලුම්බිනියක් ගොඩ නගනවා.
ඒ ලුම්බිනිය අශෝක රජුගේ ගොඩනැගුවයි කියලා මේ පසු කාලේ ඉන්න තමයි කියන්නේ. ඔව් දැන් ඇයි මේ එතනට ගිහිල්ලා අශෝක රජු ලුම්බිනියක් මෙයා නෑ ඒ කියන්නේ බුදුහාමුදුරු අශෝක රජතුමා බෞද්ධයෙක් උනේ අපේ රටේ බෞද්ධ බිසුන් වහන්සේලා ගෙන්නලා. අපේ රටට හතර පාරක් විතර ගහනවා ආක්‍රමණය කරනවා. නමුත් බැරි වෙනවා ආක්‍රමණය කරන්න. පස්සේ ආනවාගේ ප්‍රෝහිතෙන් ඇයි මේ කුඩා රට අපිට අල්ලගන්න බැරි කියලා. පස්සේ කියනවා එතන බුද්ධ බලය තියෙනවා. මේ මිනිස්සු අවංකයි සත්‍යවාදී මේ මිනිස්සුන්ගේ සංඝයා වහන්සේලා පෙරට එනවා. හමුදාව නෙවෙයි ඉන්නේ සංඝයා වහන්සේලා. නිරායුධව. ඒ ආවම අපිට ගහන්න වෙන්නේ නැහැ. නමුත් හමුදාව ඈතින් ඉන්නවා. ඒකින්ද මේක යටත් කරන්න යන්න එපා. ඔය තියෙන පිළිවෙලට තිබිද්දාවේ කියලා කිව්වාම එයා කියනවා ඒගොල්ලෝගේ ඒ සංඝයා වහන්සේලා මට හම්බ වෙන්න ඕන කියලා. පස්සේ අපේ සංඝයා වහන්සේලා ගෙන්නවලා එතුමා බුද්ධ ධර්ම නෙමෙයි ගන්නේ. බුද්ධ ධර්මයේ අනුකූලව අශෝක රාජධර්මයේ කියලා ප්‍රතිපත්ති මාලාවක් හදලා ලෝකෙට අරයා යුද්ධ කඩුවෙන් ලෝකයල්ලන්න ගියපු ලෝකෙට අරිනවා මේ අශෝක රාජධර්මයේ කියලා අරගත්ත තානාපතිවරු. එතකොට ලෝකෙ පිළිගන්නයි මිනිමරු රජෙක්නේ. කියන්නේ කෝටි ගණන් මිනිමරලා කෝටි ගණන් අතපය කන්නාස කපාපු රජෙක් තමයි එකකම බෞද්ධ උනේ. දැන් මෙයා ධාර්මිකයි. ඉතින් ඒක ගැන අපිත් ආඩම්බර වෙන්න ඕනේ. ඉතින් එතුමා ඊළඟට ඒක තමයි ඔබතුමා ආවේ අපි අපේ බෞද්ධ මේ සංඝයා වහන්සේලන් එහෙගෙන්නුවේ මේ මීදුව හමුදුරුව කවුද කියලා. ඉන්දියානු ඉතිහාසයේ මීදුව හමුදුරුව කියලා එයාගේ පුතෙක් ඉන්නවයි කියලා පෙන්වන්නේ කියන්නේ මම ඕන කෙනෙකුට අහිංසක ලෙස අභියෝගයක් කරනවා. ඉන්දියානු ඉතිහාසයේ කියන්නේ මිහිඳු කියන්නේ අශෝකගේ මරුන්නක පැනලා ගියපු එකම රජකමට උරුමකම් කියන්න පුළුවන් ඥාති සහෝදරයා කියලා. එහෙනම් සහෝදරයෝ 99ක් ඝාතනය කළා. තව එක්කෙනෙක් බේරිලා පැනලා යනවා. එයා මේ ලංකාවට ඇවිල්ලා ඉතින් රජගහනුවර තමයි මේ අද වර්තමාන අම්පාර ඒ අම්පාරේ ආරාමයක පැවතින රජගහනුවර ආරාමයක පැවතිලා පසු කාලීනම අශෝකව හම්බෙන්න යන්න පුළුවන්. අශෝක තමන්ගේ මිනිමරු ප්‍රතිපත්තිය අතහැරලා ධාර්මික වුණාට පස්සේ ඒක සංගමිත්තා ගැන කොතනවත් තියනවද ඉන්දියාවේ? ඉන්දියාවේ ඉතිහාසය බලන්න කිසිම වචනයක් නැහැ. ඒ බොරුයි කියලා කියන්නේ මේ දුවයි පුතයි කියන එක කිසි දෙයක් පිළිගන්නේ නැහැ. ඔව් දැන් අපේ තියෙනවා දැන් අපි එතනින් පොඩ්ඩක් බැහැරුණාන් පස්සේ 28 බුදුවරුන් ගැන අපේ පන්සල් වල හුඟක් මේ සාකච්ඡා වෙනවා. අපි බෝධි පූජා තියෙනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස් මොකක්ද? 28 බුදුවරු කියන්නේ ඉතිහාසයේ තියෙන ලෝක පිළි අරගත්ත මේ පෘථුවිය නිර්මාණය වෙච්ච කාලේ ඉඳන් බලනකොට මානවයා ඇති වෙන්නේ ඉස්සරවලම ඇති වෙන්නේ පෙන කියන්නේ වතුර මේක ගිනියම් බෝලේ වෙච්ච පෘථුවිය අවසානයේ සිසිල් වෙනවා. ඒ සිසිල් වුණාට පස්සේ ජලය ගලාගෙන ගිහිල්ලා ජලය ආශ්‍රිතව පෙන පිටු තුලින් තමයි ඉතලා පාසි ඇති වෙන්නේ. ඒ කියන්නේ සාකපජාව අතර පාසි අතරින් ඕපාතික සතුන් බිහි වෙනවා. ඇමීබා වගේ සතුන් බිහි වෙනවා. ඒ පරිණාම වෙවි ගිහිල්ලා අවසානයේ මේ පරිණාමවාදය පිළිගන්න ඕනේ. ඉතිහාසය කතා කරනවා නම් පරිණාමවාදය. එතකොට භෞතික විද්‍යාව, මානව විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව මේ ඔක්කොම දැනගෙන කතා කරන්න. මේව නැතුව කතා කරන ඕනම කෙනෙක් ඉන්නවා නම් අර දොස්තරකම ඉගෙන ගන්න නැති බෙහෙත් ගැන විතරක් දන්න වෛද්‍යවරු වගේ තත්යකට වැටෙනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැති. ඒක තමයි දැන් අපිට වෙලා තියෙන්නේ. අපේ ඉතිහාසෙත් විද්‍යාත්මක පදනමක් නැතුව අපි ඔය ගලාගෙන යන සලස්සලා. ඉතින් 28 බුදුවරු කියන එක පිළිගන්න පුළුවන්ද? 24ක් ඉන්නවා ජෛනවරු. පළවෙනියා උරුසබනාත. එයා එන්නේ ඒක කතා කරන්න ගොඩක් වෙලා යනවා. මං සැකවින් කියන්නම්. එතුමා කියන්නේ මම තමයි යහපත් දෙයරා. යහපත් දෙයරා කියලා තමාව හඳුන්වනවා නම උරුසබනාත කියලා. පළවෙනියා. ඊට පස්සේ ජෛනවරු 23 දෙනෙක් එනවා. 23 වෙනියා පාර්ශවනාත. පාර්ශවනාතගේ ළඟ තමයි මහාවීර වර්ධමාන මහාවීර කුමාරයා කියලා මහාන වෙන්නේ. එයා බඳින්නේ යසෝදරා දේවි විවාහ කරගන්නේ 12 අවුරුද්දේදී අවුරුදු 14ක් දරුවෝ නැතුව ඉන්නවා. 14 වෙනි වියේදී දුවක් උපදිනවා. දුවට නම දාන්නේ ඒවා ඉන්දියානු ඉතිහාසයේ තියෙනවා අනෝමා පියදර්ශනී. ඇය උපන් දවසේම
මේ වර්ධමාන මහවීර කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරවලා 12 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. කරලා ඒ ජෛන දහමේ විමුක්තිය නැත්නම් නිර්වාණ අවබෝධය ලැබලා ඊළඟට 23 වන ජෛන නාථවරයා පාර්ශව නාථතුමාගේ පිරිනිවෙනෙන් පස්සේ මෙතුමාපත් වෙනවා 24 වෙනි ජෛන නාථවරයා වශයෙන්. එතකොට 24 තියෙනවා අපිට කියන්න පුළුවන් මේ අවුරුදු 4000ට කොහෙන් හරි. දැන් මේ ඊළඟට මේ 24 ජෛනවර සාත්‍ර වහන්සේලා 24 දෙනාට අවුරුදු 800යි තියෙන්නේ. කිත්තු පූර්ව 1400 ඉඳලා කිත්තු පූර්ව 600 වෙනකන් අවුරුදු 800ක් තුල ඉන්දියානු ඉතිහාසයේ මේ ජෛන මේ නාථවරුන් 24 දෙනා දක්නට ලැබෙනවා. ඒක සටහන් වෙනවා. එතකොට මේ බුදුවරු 7 දෙනෙක් අපිට කියන්න පුළුවන්. මේ බුදුවරු 7 දෙනා අපේ රටේ වරින් වර හිටපු මහා ප්‍රඥ වෙන්න ඕනේ. එතකොට අන්තිම මහා ප්‍රඥ තමයි ගෞතම සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවෝ. එතුමාගේ සමකාලීනයේ තමයි මේ ජෛන මහවීරතුමා. එයා ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ මේ රටේ. ඉන්දියානු ඉතිහාසඥයෝ කියනවා මේ දෙදෙනා වහන්සේ සමකාලීන වුණත් කිසිම දවසක එකට හමු වුණු බවක් ඉන්දියානු භූමියෙන් කිසිම මූලාශ්‍රයන් නොලැබේ කියලා. එතකොට මම නම් පිළි අරගන්නේ නැහැ 28ක් ඉන්නවයි කියලා. එක බුදු පිල්මයක් හදලා 28ක් තනලා බෝධිය කියන්නේ මහත්තයෝ ඇත්ත වශයෙන්ම හුදකලා වනාන්තරයක තියෙන තැනක්. එතන තමයි බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ.